ලංකාවේ ජාතික හැඳුනුම්පත ළඟටම තියෙන කෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිත කරන හැඳුනුම්පත තමයි තැපැල් හැඳුනුම්පත. මේ ඡායාරූපය සඳහා විශාල වැරදි කීපයක් සහ ආයතා දේවල් සිද්ධ වෙමින් පැවතුණා. ඒ වගේම ඊළඟට අපි සමථ ලංකා සංගමයේ විදියට අපි ඉල්ලීමක් කරා තැපැල් ප්‍රතිතුමාගේ මේකට වර්ණ ඡායාරූපය දැන් හැමතැනම පිළිගන්න වර්ණ ඡායාරූපය black and white පිටුවේ අපිට ලබා දෙන්න කියලා ඒ අවසරය දුන්නා. ඒ පිටුම තව දෙයක් සිද්ධ වුණා. ගොඩක් ඒගොල්ලෝ අපිට ඡායාරූප ශාලා හිමියන් වශයෙන් අපිට දෙන තර්ජනයක් තමයි මේ මොබයිල් ෆෝන් වලින් එක කෙනා එක විදියට පිටුර අරගෙන මේ පාසල් හරහා තැපැල් දෙපාර්තමේන්තුවේ ඒ තැපැල් කාර්යාලවලට ලබා දෙනවා. ඊළඟට අපිට ගැටලුවක් වුණා මම මේ නිලධාරීන් එක්කලා සාකච්ඡා කරද්දී අතර මේක ගොඩාක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේක අපිට විසඳ ගන්න නම් මේ දැනුම බෙදා ගැනීම පොදු මානවයට ඇත්තටම අත්‍යවශ්‍යයි. මොකද මේ තැපැල් කාර්යාලවල ඉන්න තැපැල් ස්ථාන ප්‍රතිලට මේ සඳහා නියමයක්. එහෙම නැත්නම් මානව උපදේශයක් ලබා දෙන්න නැහැ කියන එක තමයි අපේ විශ්වාසය. මොකද මේකට ගයිඩ්ලයින් එකක් තිබුණා නම් මෙන්න මේ විදිහට තමයි මේ පිටුරේ නිමාවේ යුත්තේ. එහෙම නොවන පිටුර අපි බාරගන්නේ නැහැ කියන දැනුමක් වුණා නම් ඇත්තටම මේක අපිට වගේම මේ ඌර පළාතේ ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන්ට විශේෂයෙන් දෙමව්පියන්ට ලොකු කරදරයක් වුණ මාතෘකාවකට තමයි අද අපි කතා කරන්න යන්නේ. ඡායාරූප ශාලා හා තැපැල් දෙපාර්තමේන්තුව අතර මේ තියෙන සම්බන්ධතාවය මම කියන්නේ ඊට වඩා සමීප වූ යුතු කියලා හිතනවා. මේක මේ අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නේ නිසා මේක නිරාකරණය කිරීම පිණිස මම හිතන්නේ එතුමාලට අවස්ථාව දෙනවා. මම මේ දිසා පාලන නිලධාරී කියන තනතුර පළාතේ. එහෙම නැත්නම් තැපැල් අධිකාරිවරයෙක්ගේ තනතුරක් එතෙන්දී තැපැල් ප්‍රතිතුමා වෙනුවට තැපැල් හඳුන්වපත් නිකුත් කිරීමේ බලය තියෙන පළාතේ නිලධාරියා වෙනවා මම. දැන් අවුරුදු 1කට කලින්. දැන් ඡායාරූපය ගැන යම් කිසි හරි දැනුමක් තියෙන මනුස්සයාට මේක වෙනස පේනවා. දැන් ඔබතුමන්ලාට අර මම එව්ව කඩදාසි ටික බලනකොට මේ එකට එක පින්තූරු වෙනස් එක ප්‍රමිතියක නෑ කියන එක දැනුණා නම් හැබැයි සාමාන්‍යයෙන් මේ දෙමාපියෙකුට ඔබ කිව්වට දැනෙන්නේ නෑ. මේ මගේ දරුවා ලස්සනට ඉන්නවනේ මහත්තයා. ඇයි බෑ කියලා කියන එකට එනවා. ඒතකොට ඒක ප්‍රශ්නයක්. අපිට දැන් මේ කාරණාව කතා කරද්දී කීප පිරිසක් ඉන්නවනේ මේකෙදි. අර පළමු කොට මේකේ වින්දිතය තමයි වසන්ත මහත්මයා කිව්වා වගේ මේ හඳුන්වපත් බලාපොරොත්තු වෙන දරුවා. ලංකාවේ වළංගු අනන්‍යතා පත්‍ර ගත්තාම අවුරුදු 18න් පහළ දරුවෙකුට ගන්න තියෙන්නේ විදේශ ගමන් පත්‍රයයි මේ ජාතික මේ තැපැල් හඳුන්වපතයි විතරයි. ඒකෙන් ඕනෑම කෙනෙකු පාසල් යන්නේ නැති කෙනෙකුට හරි අම්මෙක් තාත්තෙක් නැති කෙනෙකුට හරි ලේසියෙන් ගන්න පුළුවන් හඳුන්වපත තමයි තැපැල් හඳුන්වපත. ඊළඟට විදේශ ගමන් බලපත්‍රය හැමෝටම ගන්න බෑනේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ලොකු ඉදමකුත් යනවා. ඒතර තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ ගමේ ඔබ තැපැල් කාමරවල ගිහලා තමන්ට හඳුන්වපතක් ගන්න තියෙන එකම අවස්ථාව දරුවන්ට. එතකොට හොඳම දේ දරුවන්ට කියනවා නම් මේක ප්‍රමිති ආරක්ෂා කරන්න ඕන එකක්. පාසලට මේක ලොකු වගකීමක් ඒකවල දරන්නේ නැහැ. එයාලා කියන්නේ බින්දුව රෙව්වාම හඳුන්වපත හරියද එහෙම කියලා බලලා මේ කියන්න ආව කියලා යවනවා. මම ගොඩාක් දකින පාසල් වල ප්‍රතිපත්තිය තමයි මේක අතල ප්‍රතිපල් කාන්තර රෙව්වාම ප්‍රතිපල් කාන්තර කියලා කියන්නේ ගමේ ගම මම කියන්නේ කොහොමද දුෂ්කර බව. කාන්තරුවෙන් මේක ප්‍රතික්ෂේප වුණේ නැත්තම් ඕකේ. ඉස්කෝලේට මේක නීතියක් අවශ්‍ය නැහැ. ඒක තමයි අද වෙලා තියෙන ඇත්ත තත්ත්වය. නැත්තම් මේක පළවෙනියටම තමන්ගේ පාසලේ මේ හැඳුනුම්පත අරගෙන එළියට යන ක්‍රීඩා කරන්න හරි නාට්‍යයකට හරි මොනවා හරි වැඩසටහනකට යන දරුවගේ හැඳුනුම්පතට දාන පින්තූරේ කැතයි කිව්වහම එයාගේ ගුරුවරයාට තමයි ඉස්සලම දැනෙන්න ඕනේ මේක කැතයි කියලා. මේක දරුවා නෙවෙයි මේක අපරාධ මේ පින්තූරේ ළමයා ගැන ලස්සන ළමයාව පේන්නේ නැහැ මේකෙන් හඳුනා ගන්න බෑ කියලා. ඊළඟ කාරණේ තැපැල් කන්තෝරු. තැපැල් කන්තෝරුවේ සමහර වෙලාවට ආධුනික නිලධාරියෙක් ඉඳලා ඔයගොල්ලෝ දන්නවා උපතැපැල් කන්තෝරු කියන ඒවා ආධුනික නිලධාරියෙක් ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා රාජ්‍ය සේවයට අලුතෙන් ආපු කෙනෙක් අවුරුදු 15 20 30ක් වැඩ කරපු කෙනෙකුගේ දැනුම නැහැ. චකිතයකින් වැඩ කරන්නේ වැරදි වෙන්න පුළුවන්. මහජනයා ටිකක් එකතු වුණාම බයයි ඕනේ ආයතනයක තියෙනවා. ඒ වගේ කෙනෙක් විතර වැරදිලා යන්න පුළුවන්. අපිට ඕගොල්ලෝ ඇවිල්ලා තර්ක කරනවා ඔයාලා කියලා කියන පොදු විචාර ශිල්පීන් තර්ක කරනවා. දිග බලලා හරි මේ පිටුවේ.
වර්ණත් පුළුවන්, කළු සුදුත් පුළුවන්, දුඹුරු සුදුත් පුළුවන්. ඇයි මගේ පින්තූරේ ගන්න බැරි කියලා. මම ඇත්තටම කියනවා වර්ණ කියන්නේ ඇත්තටම ජීවමාන වර්ණ කියන ඡායාරූපේ. අර මොම් පැලස්ස කලර් ෆිල්ම් එක වගේ කලර්ස් දැන් අදාළ නැහැ. ඒක අපි පිළිගන්න බෑ. ඊට පස්සේ දුඹුරු සුදු කියලා කියන්නේ ඉස්සර අපි ටෝන් කරපු පින්තූරේ. ඒකට කලර්ස් දෙකක් තිබ්බා. ඩාර්ක් ටෝන් එකකුයි ලයිට් ටෝන් එකකුයි දෙකක් තිබ්බා. එතකොට එනවා මේ black and white photo එකේ color photo එක brown and white වෙනවා. correction ටිකක් තියෙනවා කරනවා. එතකොට ඡායාරූප ශිල්පීන් දන්නවා වර්ණ ඡායාරූපයේ පැහැන්තරය වැඩි, අතු සුදු එකේ පැහැන්තරය අඩුයි, දුඹුරු සුදු එකේ පැහැන්තරය තවත් අඩුයි. ඉතින් අපි කියන්නේ ශක්‍රලේඛයේ පැහැදිලිව තියෙන්නේ වර්ණ හෝ කළු සුදු හෝ දුඹුරු සුදු විතරයි. ඒ වෙන වර්ණ බෑ. මේකේ පැහැදිලිවම තියෙනවා මේ ඡායාරූප ලබා ගැනීම කියලා දෙවෙනි කාරණේ. අපි බලමු මට ඒක තමයි දැන් ඔය වැල්රට ආරන් ටිකට අමතරව කියලා කියන්න අවශ්‍ය ටික. ඒගොල්ලෝ කියනවා හරියටම 2යි කාලා 3යි කාලා කියන අඟල් 2යි කාලා 3යි කාලා කියන ප්‍රමාණය. දැන් අපිට ඇත්තටම දැන් මෙතන මැන්නක් තියෙනවා ඊට වඩා ලොකු ඒවා. ටිකක් ලොකු ඒවා. සමහර වෙලාවට වයිට් මාර්ජින් එක ඉඳලා. අපි ඇත්තම කියන්නකො අපේ සේවකයෙක් මේ පින්තූරේ වයිට් මාර්ජින් එක තියෙනවා කියලා. දැන් මෙහෙම ආපු එකක දැන් මේ ප්‍රවිධියට හරි අපිට මේ පින්තූරේ. හැබැයි මේ දරුවා දිග අත්දිග ඇඳුමක් ඇඳලා හිටියොත් අපි එතන අත ඕපේලා අහන්නේ නැහැ. මොකද සමහරවිට අත්කොට දැන් මගෙන් තරහට අහනවා බෝල් කරලා මේ කෙනෙක් ඇවිල්ලිනවා මට ඔබතුමා කියන විදිහට මේ දැන් මෙයාට ගිහිල්ලා මේ පුතාට අත්කොට කමිසක් ඇඳන් එන්න කියලා තරහෙන් අහලා තියෙනවා මට ෆොටෝග්‍රැෆර්ස්ලා. ඒක නෙවෙයි ඒකේ පදන. මේ ප්‍රමාණය මේ විදිහට ගන්න. දැන් මේකෙදි බලන්න මේ පින්තූරේ තියෙන අඩුපාඩුවක් අපි දැක්ක එක කියන්න. මේ දරුවගේ අපේ පල්ලෙහාට ඉන්නට තියෙන නැම පේනවනේ. අපි මේ ලයිට්ස් දෙකකින් එක එතකොට මෙතන වැලපිට නැමිලා කියලා පේනවා. මෙතන අපි කියන්නේ ඒක සුට්ටක්. පොඩ්ඩක් මේක කටවලා නම් හොඳයි. ඒක මට අදාළ දෙයක් නෙවෙයි. මට මේ කියන ටික තියෙනවා නම් හරි. අනිත් එක තමයි මෙයා දැන් මහතයිනේ මේ දරුවා. මේ පැත්තේ මේ තියෙනනේ පොඩ්ඩක් පැලකුර කැපිලා. ඒ වගේ මේ තාව නම් හොඳයි. මොකද ඒකේ හේතු නීතිමය කාරණා තියෙනවා. පුළුවන් වෙලා තිබ්බොත් මම කියන්නම් ඒ ගැන. අපි මේ ටික බලමු. අඟල් 2යි කාලා 3යි කාලා කියලා අපි Photoshop එකේ හැදුවට පස්සේ අපිට පැහැදිලිවම ගෙනහම තේරෙනවා without margin මේ අඟල් 2යි කාලා 3යි කාලා හදලා. ඒක නම් වතාවක් දෙකවක් කියලා දැනුවත් කරාට පස්සේ ඡායාරූප ශිල්පීන් මේක නිවැරදි කරගත්තා. ඊළඟ කාරණේ මම ඊයේ කතා කරා සමහර printing machine වල අපි කලර් ලැබ් එකට ගියත් ඔක දශමයක් හරි තියෙනවා printing machine වල. එයා අපි A4 හරි මොනවා හරි දෙන print එක එයා 103ක් 4ක් විශාල කරලා වටේ කැපෙන්න හරිනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය මේ බිඳුවේ දශම ගානකින් පොරු කියවට වැඩිය ලොකු වෙනවා. ඔබ වයිට් මාර්ජින් එක තියෙනකොට තවත් ටිකක් ලොකුට ගියොත් එහෙම මේ බිඳුවේ කොහොමද ලොකු වැඩි වෙනවා. ඉතින් Photoshop නම් ඔයගොල්ලෝ use කරන්නේ Photoshop එකේ තාම කියන්නම් Ctrl T press කරාම ඔබට background එක ඒ කියන්නේ අපේ මේ මොකද්ද ඒ layer එක එහෙමම තියන්නේ background එක එහෙම තියන්නේ image layer එක දෙපැත්තෙන් 100 ගානකින් කුඩා වෙන option එකක් තියෙන එක use කරාම තාවදාක් ෆොටෝ එක වෙනස් වෙන්නේ නැහැ. ඊගාවට මේ ගේන application එකේ ෆොටෝ ලොකෝ පොඩි කියලා ඔබතුමන්ලා ඒකට කලබල වෙන්න එපා. මොකද සමහරවිට ෆොටෝ කොපි ගහලා ගන්නවා. සමහරවිට අපේ කාඩ් print කරනකොට ඒගොල්ලෝ ඒ print කරන කෙනා අතින් ඒ image එක පොඩි වෙලා, ඒ ෆොටෝ පොඩි වෙලා එහෙම එහෙම වෙන්න මේ cards දහස් ගානක් print කරනවානේ මේ පැතුම්මල්ලේ අවුරුද්දකට එහෙම වෙන්න පුළුවන්. පින්තූරේ හරිනම් හරි. ඉතින් එක දවසක් මහත්තයෙක් අරන් ආව පින්තූර මහ විශාලයි ගොඩක් ලොකුයි. එයාට උනේ එයා Photoshop එකේ print එකට දෙනකොට printer එකේ resolution එක වෙනස්, හදපු ෆොටෝ එකේ resolution එක වෙනස්. ඒකේ ෆොටෝ එක ලොකු වුණා. එයා තරක කරනවා ෆොටෝත් ගහගෙන ඇවිල්ලා. ඉතින් ඒක ඇත්තටම අපි තරක කරන තැනට ගියොත් කාටවත් සැලසුමක් නෑ. අපෝදේ තමයි වැදගත්. එහෙනම් මේකේ අපි කාරණා 8ක් 9ක් 10ක් තියෙන උපරිම. 2යි කාලේ 3යි කාලේ ප්‍රශ්නේ මම කියන්නේ ඒක විශේෂයෙන් බලපාන හින්දා පින්තූරේ ලොකු පොඩි වෙන්න ගියාම යාළුවනේ මේ ඔය white margin එක ඇඩ් කරන්නේ තමයි ප්‍රශ්නේ. ඒක කරන්නේ. ඊට පස්සේ ඔයාලට ඇත්තටම අපි ඉස්සර අයියේ black and white අපි print එක color print එක බව අපි manual ගහනකොට අපි frame එකක් හදාගෙන තිබ්බා. ඒ frame එක උස්සලා ඒක යටට තමයි කඩදාසිය තියන්නේ. white margin එක වලින් එතනින්. ඒකට කැපුව ගමන් හරියට හරි. හැමදාම ස්ටෝරි එකෙන් out වෙන එකම size passport එකම NIC out වෙන්නේ. දැන් මේ හැදිලා ක්‍රමයේ ඉඳලා තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ
පැහැදිලිව තියෙනවා රළු කඩදාසියේ මුද්‍රිත කියලා. ලස්ටර් පේපර් එකට යන්න. ඔයාලා ඒකට පොඩි දැනක් දෙන්න ලස්ටර් පේපර් එකට යන්න. මොකද අනිත් එකේ අස්සම් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒක වගේ දැන් අස්සම් කරන්න පුරට බෑනේ. නෑ. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා බෝල් පොයින්ට් පෑන් එක හදලා තියෙන බීඩ්‍රෝක ලියන්න නෙවෙයි කඩදාසියක ලියන්නනේ. ඒක මැට් එක යූස් කරන්නේ නැත්නම් අස්සම් කරන්න ගියාම ප්‍රශ්න ගොඩක් එනවා. අනික තමයි මේක දැන් මම අහන්නේ අපිට බැරිද මේක රිජෙක්ට් කරන්න ග්ලොස් පේපර් එකේ print කරලා තියෙන නිසා. මේ නීතිය අනුව පුළුවන්. හැබැයි අපි කරලා නැහැනේ. ඒ නිසා එහෙම කතාවක් තියෙන නිසා ආරණ්‍ය අපි කියන ඔයාලා ඉදිරියේදී මැට් පේපර් එකට යන්න. ඉදිරියේදී මම කියන්නේ මගේ ඉල්ලීම. ඊට පස්සේ වටේ සුදු බෝඩර් එක හරින වයිට් බෝඩ් එක තියෙනවා. වයිට් බෝඩ් එක පිළිබඳව ප්‍රමිතිය ඔයාලා තීරණය කරගන්න වසන්ත එලත් එක්ක කතා කරලා වයිට් බෝඩ් එක දැන් අපි තව කතාවක් තියෙනවා පාස්පෝර්ට් එකට අපි 90ක් කරනවා නම් උඩ T control T press කරලා උඩ එන ස්පේස් එකේ අපි අසංවල හිතෙන 90ක් කරනවා නම් ඒ එන බෝඩර් එකට වඩා ලොකුයි අපි postal ID එකේ 90 කරා. ඉතින් ඒකට සුදුසු ගන්න ඕගොල්ලෝ අයියේ දුන්නොත් වරදින්නේ අපගේ මේක විදිහකට ඊට පස්සේ කළු සුදු දුමුරු සුදු හෝ වර්ණ ඡායාරූප දෙකක් දෙන්න කියනවා. සංස්කරණය නොකර යුතුයි. කිසිම ආකාරයකින් සංස්කරණය නොකළ යුතුයි. එතකොට කන්පිටි දෙකම පේන්න ඕනේ. මුස්ලිම් දරුවෝ එනවා පොඩ්ඩේ සම්පූර්ණයෙන්ම වහලා ඒ දරුවන්ගේ ඉස්කෝලේ බැච් එක තිබුණේ ගහලා දෙන්න මොනවද පේන්නේ නැහැ. හැබැයි එයාගේ මේ වහලා තියෙන මේ කියන්නේ කිසේ ඒ දාලා තියෙන ජටාවහරි ඒක අයින් කරලා කියන නම් මතක නැහැ. අන්නෙක මේව වෙන්නන ඉස්සරහට ගන්නවා. එතකොට අපි අහලා තියෙනවා අර ජාතික හැඳුනුම්පත් කරනකොට කලින් අර පැත්තකට ගත්තේ මොකද වංගන මේන්න කියන්නේ මේ අණෙන් තවත් අනන්‍යතාවයක් තහවුරු වෙනවා. විශ්වවල මේව ඇහැකන හැදුවා අනිත් ඒවා හැදුවත් මේ කණෙන් හමු වෙනවා කියලා කියනවා. ඒ නිසා ඒකයි කම්පේන් කියලා කියන්නේ. කන් දෙකෙන් අපේ රූපේ පැහැදිලි වෙනසක් අපේ අනන්‍යතාවයක් වෙනවා. එතකොට වැලමිනේ ඉහළ උණු බය ඡායාරූපයක්. වැලමිටෙන් ඉහළ තමයි ටයිට් ක්ලෝස් එක. V1 එකත් වැලමිටෙන් ඉහළ තමයි. හැබැයි වැලමිටෙන් ඉහළ කියන්නේ හාලියලින් මෙහාට කියලා කියන්නේ හාලියල ඉඳලම මෙතෙන්ට එනකල්නේ. හාලියලින් මෙහාට තමයි කියලා පින් අරාවෙන් මෙහාට අරගෙන බෑනේ මොන හරි එකතු කරන්න කිව්වා. ඒ හාලියලින් මෙහා තමයි කියලා වැඩක් නැහැ. මේ එතන ඉඳලා මේ කියන්නේ වැලමිට පේන්නේ නැති වෙන්නේ ඉතුරු ටික තියෙන්න කියන එක මේකෙන් කියන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ මේ ටික තොරත් එක විදිහේ බින්දුව ටිකක් හැමදාම එනවා. එතකොට ආයෙත් තියෙනවා මෙතන අර සාමාන්‍ය දරුවෝ කොණ්ඩේ කඩලා දාගෙන අර විද පිටිපස්සට පීරන්න කියනවා. ඒ කියන්නේ කොණ්ඩේ මෙහෙම මේ අවස්ථාවල වගේ හිටියාම ගෑන් වෙනකොට ඒ මෙහෙම වගේ තව මෙහෙම මූණට එහෙම වැහිලා අර එයා දැනෙන්නේ සැලවෙන්න පුළුවන්. වෙනස් කරන්න ඉස්සරහට මෙයාලට මේව සංශෝධනය කරන්න බැරි වෙන්න කියන්නේ. ඊට පස්සේ කියනවා කොණ්ඩේ පිටිපස්සට පීරන්න මේ කියන්නේ තනිකර ඡායාරූප ගැන මේ කොලේ දෙක දීලා තියෙනවා. සුදු හෝ ලා පැහැති ඇඳුමකින් සැරසී සිටිය යුතුයි. ඒකෝට අපිටත් මේකට ලියුමක් ගන්න වෙනවා. සමහර ඉන්ටර්නැෂනල් ස්කෝල වල ඒගොල්ලෝ කියනවා මේ අපේ ෆුල් ඕවර් එක මේක ඉතින් අපේ යුනිෆෝම් එක තමයි මෙයාලා හැමදාම ඇඳලා ඉන්නේ එහෙම කියලා. ඉතින් අපි ඒගොල්ලන්ට මේ චක්‍රලේඛ ගැන දැනුවත් කරලා ඉතින් අපි ඒක ස්කෝල එකට කිව්වා බය වැලිමඩ ඉන්ටර්නැෂනල් එකට කිව්වා. ඒක ඡායාරූප ශිල්පීන් දැනුවත් වෙලා හිටියොත් කතා කරන්න පුළුවන්. පොඩ්ඩක් අහලා බලන්න හැපල් කන්තෝරෙන් කියලා හරි කියන්න පුළුවන්. මේ කාරණා ටික තමයි තියෙන්නේ. එතකොට බලන්න කරුණු ටික අපි ගත්තොත් එහෙම අයියට මේක වෙනම කතා කරන්න පුළුවන් පස්සේ. ඔය කියන ටික තමයි අපිට දැපෙන් හැඳුනුම්පත කියන්නේ. එතකොට ඇයිද මේ මෙච්චර දැපෙන් හැඳුනුම්පතේ පින්තූර ගැන නීති සමුදායක් තියෙන්නේ කියලා කිව්වොත් ගොඩක් වෙලාවට අපි විමර්ශනවලින් හඳුනගෙන තියෙන තමයි මල්ලිගේ විභාගෙට අයියා ලියනවා. අයියාගේ දැපෙන් හැඳුනුම්පතේ අර ගහපු ලෝගෝ එක තියෙනවා. පින්තූරේ ගලවලා අයියාගේ එක තියලා අයියා විභාගෙ ලියපු අවස්ථාවක් තියෙනවා. ඒක නීතිමය ගැටලු ඇවිල්ලා අත්අඩංගු පරීක්ෂා ඇවිල්ලා පෙත්සම් ගිහිල්ලා මේවා විභාග වුණාට පස්සේ අපේ නිලධාරීන් ඒවට දඬුවම් විදලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මේ හැමදේම කතා නැත කාලේ අපිට බලන්න ඉන්නොත් දැන් ඔය LB කියන එක මැරිලා දෙනවා. මේ වණ දෙන්න බෑ ශ්‍රී ලංකාවේ වැඩක් නෑ. අපි කැෂ් ඔන් ඩෙලිවරි කියන සර්විස් එක උගේ සේවයක්. එස්එල් බොස් කුරිය. ගම් කුරිය වඩා ගත්තා. මේකේ
ශේෂයේදී තියෙන්නේ ඔබට ළඟම තියෙන තැපල් මාර්ගයෙන් බාර දෙන්න පුළුවන් ඕනම තැපල් මාර්ගය. ඔව්. දැන් අපි බාර ගන්න ඒ වීඩියෝට එකඟ අපිට යවන්න ඕන ප්‍රබලන්න ඕන බාණ්ඩයක් බාර දෙන්න පුළුවන්. මේකේ කිලෝ 40 දක්වා අපි බාර ගන්නවා. කිලෝ 40 කිලෝ රුපියල් 3000ක් වගේ ගන්න තමයි ප්ලස් 20. ඒ වගේම ග්‍රෑම් 250 තමයි අපි charge කරන්නේ. පළවෙනි ග්‍රෑම් 250කට රුපියල් 200ක් වගේ පොඩි කරනවා. මම හිතන්නේ දැන් ගල් කිසිම පොලිස් සර්විස් එක රුපියල් 200ක. ඔයාලගේ ලියුම් කවරයක්වත් දවා ගන්න පුළුවන්. මේ සර්විස් එක අපි යන්නේ. දැන් අපිට හොඳටම තියෙනවා දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා. ඔබ ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඉන්න තර සුවිශේෂී කණ්ඩායමක් විදියට ඔබට පුළුවන් ඔබගේ දේවල් තපයලා දවන්න සහ ගෙන්න. ඉතින් මේක හොඳට බලන්න ඔබගේ දේවල් විශේෂයෙන් printing වලට අවශ්‍ය දේවල්, ඒ වගේම print කරලා යන දේවල්, විශේෂයෙන් වීදුරු සහ ද්‍රව යාත්‍රි ඇතුළු අනෙක් ඕන දෙයක් ඔයාලගේ දේවල් අපිට බාර ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ව්‍යාපාරයක් විදිහට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හඳුන්වලා දෙනවා නම් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් ස්ටුඩියෝ එකේ කරන්න පුළුවන්. කරන්න පුළුවන්. මොකක් හරි පින්තූර අරගෙන ඔන්ලයින් අපෙන් වැඩ ගන්න. ඒක අයිතියක් තියෙනවා ඔයාලට. ඔයාලා ඇවිල්ලා අපෙන් වැඩ ගන්න ඒක තමයි අවසානයේ වීම. ඔබ බලාතුම විදියට සතුටුයි. දැන් ගොඩක් අන්තෝර වලට හිටියලා ජයි සමාජයට කතා කරලා මෙන්න එකක් තියෙනවා මෙන්න එකක් තියෙනවා දෙන්න බෝ කියනවා මම දෙන්න බෝ දන්නවා ඔයගොල්ලෝ සර් සමහර පැතිවලට ප්‍රයෝජනවත් ඒ මුද්දර ඔක්කොම සමහර ස්ටුඩියෝස් වල දැන් කඩවලන්දුර වලදී තියෙන ස්ටුඩියෝස් වලට වැඩගත් ඒ මුද්දර ඔක්කොම ගන්නවා ඒක ලයිසන් එක නේද ලයිසන් එක ඔව් ඒක වෙනම පුළුවන් නාගරික නම් මීටර 500ක් වගේ මීටර 250කින් වගේ අපි දෙනවා මේ ග්‍රාමීය නම් පොඩි මේකක් තියෙන හැබැයි ඔයාලා ඉල්ලීම කරාම මේ තබල අධිකාරිතුමායි අවසානයේ නිර්දේශ කරනවා දැන්. ඒකට සල්ලිය කරන්නේ නැහැ. ඔව්. අය කමිෂන් එක දෙනවා. එතකොට කමිෂන් එකක්. ඒ කමිෂන් එක ලොකු ලාභයක් නැහැ. සේවයක් වෙනවා. ඒ ජාතිකයන් මොකද ගැහුවම ඒකට මුද්දර ගෙනියන්න ඕනේ. ඒක අක්කම මුද්දරෙන් දෙන්න පුළුවන් තාක්ෂණ. දැන් ඔක්කොම ගැහුවත් ඔක්කොම මුද්දර මේ අපේ පෝස්ට් ඔෆිස් එකෙන් ඔය සමයි මුද්දර ටික ගන්න. ඒක සේවාවක්. අපේ බිස්නස් එකෙන් ගන්න. එහෙම ළඟම තියෙන තබල ගන්නවට ගිහිල්ලා කතා කරලා බලන්න. දැන් මේ වැඩේ පුළුවන්ද කියලා. ඒතකොට ඉතිමත් නියමකින් ඉදිරිපත් කරන්න නියමපත් ගන්න තියෙනවා. නියමපත් දෙන්නාට පස්සේ පෝස්ට් මාස්ටර්ලා බලන්න. එතන මුද්දර ගන්න සුසු දෙනවා. සුසුතරක් න ะ මොනවද ඉතින් ඒ දායලා පොතක් දාලා පොතේ ලියාගෙන ඒ කියන්නේ ප්‍රමාණය ඊපස්සේ මාසෙ මාස තුනකට සැරයක් කමිෂන් එක ගන්නවා. ආව කමිෂන් එක ගන්නවා 100ක් කරනවා දවසකට 10000ක් දැන් ගන්න පුළුවන්. මේ පිටුර හරිනේ. ඊට පස්සේ ඒ පිටුරේ මොකද වැරද්ද? මේකේ නියමයක් තියෙනවා. පොඩ්ඩේ පිටුපසට දා ගන්න ඕනේ කියලා. හැබැයි මේක ඕනෙම කෙනෙක් ගන්න මේ පිටුරේ වැරද්ද. සයිස් එකක් හරියි. හොඳටම පේනවා ඊළඟට කන් දෙකක් පේනවා හැබැයි අතේ පොඩි වැහිලා තියෙනවා අර පැටකක් පාට මේ පොඩ්ඩේට පාටි රිබන් ගැට ගහද්දි දෙවියන් සල්ලිමක් වෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ වගේ තැන් වලදී අපිට සිද්ධ වෙනවා යම් කිසි ගයිඩ්ලයින් එකක් පාවිච්චි කරන්න. මෙන්න මේක ඉස්සෙල්ලාම අපකාරම් දෙන්න ඕනේ. මම දැන් නගරේ නම් පෙළවට මේක තියෙනවා හැම පාසලකම ඉස්සරහ හයිකල දෙන ලොකු කර්ණාඩියක්. මම හිතන්නේ ඔය මොනරාගල පැත්තේ මේ කියන්නේ මහාවිද්‍යාලවල මේක ඇති. ඒතර ඒකෙන් ඒගොල්ලෝ අදහස් කරන විද්‍යාලේ ඔයාගේ යුනිෆෝම් එක ඔයා බලන්න කන්නාඩි ඉස්සරහට ඉන්න හරියට තියෙනවා. ඒතර මේ මොන අපි ඉස්සලා බලන්න අපි දෙන ෆොටෝ එක හරියට තියෙනවා කියලා බලන්න කවුද ඉස්සලාම අපි බලලා තමයි අපි පිටින් එළියට යනවා. මනම් පාසලේ වෙට්ටෝගේ කටයුතු ටිකකුත් තියෙනවා. පාසලේ ළමයි ඒ විදිහට පුරු කරන්නේ. ඒතර මේක බාර දෙනවනේ. විද්‍යාපති වේලයා බාර දෙනවා. මේ ජාතික හැඳුනුම්පත් සම්බන්ධව සහ මේ වගේ හැඳුනුම්පත් සම්බන්ධව ගුරුවරයෙක් නම් කරනවා. විද්‍යාලවල මම දන්න විදිහට. ඒතර එයා තමයි මේ සබ්ජෙක්ට් එක කරන්නේ. එයා තමයි දැහැගන්නේ අපේ වෙනත් කණ්ඩායම. සමහර ගුරුවරයෙක් වෙන්න පුළුවන්, සමහර ආදිශියෙක් වෙන්න පුළුවන්. හැබැයි චාරු කර්මාන්තයේ නොවන කෙනෙක් මේක දැහැගන්නවා. මේක දැහැගෙන ඉවරලා අපිට එන්න තියෙන ආදායමක් නැති කරලා අර දෙමෝපියෝ ගුරුවරු විශේෂයෙන්ම අර දරුවා ලොකු අසාධාරණයක් ලක් කරනවා. නරපි එහෙමනම් මෙන්න මේ දැනුවත් කිරීම අද අපි අර තැපෑලේ තියෙන කූරියර් සර්විස් එක ගැන දැනගත්තේ අද. මේ එකේ තියෙන පහසුකම් ගැන ගත්තේ අද. ඉතින් එහෙමනම් මේ වගේ
මේ දෙමව්පියෝ ගම්පදයක දෙමව්පියෝ විශේෂයෙන් මේක දන්නේ නැහැ. ගුරුවරුන් දන්නේ නැහැ. විද්‍යාපතිවරයා දන්නේ නැහැ. හැබැයි එතකොට අපිට යුතුකමක් නැද්ද මෙන්න මේ ක්‍රියාව දැනුවත් කිරීම? මම හිතන්නේ සංගමයක් විදිහට මේක අපිට තියෙන වගකීමක්. අපි නිලධාරීන් නම් ඕගොල්ලොත් එක්ක ඉන්නවනම් හැබැයි අපිට වගකීමක් තිබෙනවා. මේකට යටිතල පහසුකම් සපයන්න අපි සියලුම සමාජිකයන් විදිහට සහයෝගයක් දී යුතුද කියලා අපිට කටු කරන අපි අහනවා. ඒ පොඩි කට්ටිය පොඩි හන්දා ඒ කට්ටියගේ මැද බඳපටිය මෙතනින් උඩට ගත්තාම සමහරවිට පටිය අවුරුදු සුට්ටා. කොට ගන්නවා. මේකේ හරි මල්ලි කියන එක හරි. ඔව් ඒකට ඒකේ බඳපටිය අපුනොත් ඒක රිජෙක්ට් වෙනවා. නෑ ඒක රිජෙක්ට් කරන්නේ නෑ. හැබැයි මේක හරි ඉතින් අහන්න වැලමිටේ උඩ කිව්වහම මෙතන වැලමිට නැති වෙන්න ඕනේ. වෙන මේක පොඩ්ඩක්. හැබැයි ඒ දරුවගේ දැන් මේ අර සාමාන්‍ය ප්‍රමාණයයි අර පොඩි ළමයිගේ. ඇත්තටම ඔයාලා හිතන්න අපි ළමයි උස්සලා තියලා උඩක වාඩි කරවන්නේ ඉස්සර. ඒතකොට එයාගේ මේ මෙන්න මෙහෙම යයින්නේ. අත් දෙක තියාගෙන. මොකද හිතලා බලන්න අත් දෙක තියාගෙන මෙහෙම හිටියොත් ඔය ප්‍රශ්නේ නැහැ. එතකොට මේ වැලමිට මේ තියෙන්නේ හරි ඔබට පුළුවන් අර ළමයිද එයාලට පොඩ්ඩක් ජීවිත දුන්නාම තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. මම හැම වෙලේම කියන්නේ ෆොටෝග්‍රැෆර් යම් ගානක් වේදන් කළා යම් ගානක් ගන්නවා නම් ඒක නිර්මාණයට එච්චරක් ගන්න ඕනේ කියන දැනට වහන්සේ. ඒකට හරි.